ආයුබෝවන්. යාළුවනේ, ඔයාලා දන්නවද වාස්තු විද්‍යාවේදී ඔයාගේ නිවසේ මුළු තැන්ගේට විශේෂ ස්ථානයක් හිමි වෙලා තියෙනවා කියලා. ඒ නිසාම නිවසක් ඉදි කරන්න සැලසුම් කරද්දී නිවසේ ජනෙලුළු වහු වගේම නිවසේ කුස්සියක් වාස්තු ශාස්ත්‍රයට අනුව නිවැරදි විය යුතුයි. ඒ වගේම කුස්සියේ තියෙන ලිප, විදුලි උපකරණ සහ සින්ක් එක වගේ දේවලුත් වාස්තු විද්‍යාව අනුව කුස්සියේ නිවැරදිව තියාගන්න ඕන. මොකද ඔයා ධනවෙතෙක් කරන්න, ඔයා වෙහින් ගන්නෙක් කරන්න ඔයාගේ කුස්සියේ මේ දේවල් වලට පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද අපි ඔයාට මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ වාස්තු ශාස්ත්‍රයට අනුව ඔයාගේ නිවසේ කුස්සියේ බඩු භාණ්ඩ සහ අනිකුත් දේවල් තියාගන්න ඕන විදිය ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපිව තාම subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න වීඩියෝ එක බලන්න. යාළුවනේ, නිවසක කුස්සියේ ලිප තියෙන්න ඕන සුබ දිශාව තමයි නිවසේ ගිනිකොන දිශාව. ඔයාගේ කුස්සියේ ලිප තියෙන්නේ වෙන දිශාවක නම් ඔයා දියුණුව වෙනුවෙන් කරන දේවල් අසාර්ථක වෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ලිප නිවැරදි දිශාවෙන් තියලා බලන්න. ඒ කිව්වේ ගිනිකොන දිශාවෙන් තියලා බලන්න. ඒකෙන් ඔයාට ඔයා දියුණුව වෙනුවෙන් කරන වැඩ සාර්ථක වෙලා ඔයාට ඉක්මනින් දියුණු වෙන්න වාසනාවක් උදා වෙනවා. වර්තමානයේ වන විට බොහෝ ගෙවල් වල භාවිතා වෙන්නේ ගෑස් ලිප්. ගෑස් ලිප තියලා තියෙන මේසය හරි ගෑස් සිලින්ඩරය හරි බිත්තියේ ගෑවෙන්න හොඳ නැහැ. වාස්තු විද්‍යාවට අනුව ඒක ගොඩක් අසුබ දෙයක් වෙනවා. ඒකෙන් ඔයාගේ නිවසේ රණ්ඩු සරුවල් සහ ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කුස්සියේ ලිප ගිනිකොන දිශාවට තියෙනවා වගේම එම ලිප බිත්තියේ නොගෑවෙන විදියටත් තියාගන්න වග බලා ගන්න. වාස්තු ශාස්ත්‍රයට අනුව නිවසේ ශීතකරණය තියන්න හොඳම දිශාව තමයි නිරිත දිශාව හෝ බස්නාහිර දිශාව. ඒකෙන් ඔයාගේ ශීතකරණයේ කෑම ಜಾති වලින් අඩුවක් වෙන එකක් නෑ. ඔයා ඔයාගේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක නිවැරදි දිශාවෙන් තියුවත් නරක වෙච්ච කෑම ಜಾති සහ දවස් ගණන් පුරවලා තියෙන වතුර බෝතල් ඇතුලේ තියාගෙන ඉන්න එක නම් ගොඩක් අසුබ දෙයක්. ඒ නිසාම ශීතකරණය නිතරම පිරිසිදුව තියාගන්න. ඔයාගේ කුස්සියේ වතුර ෆිල්ටරයක් හරි වතුර කලයක් හරි වතුර රඳවා ගන්න කුමක් හෝ දෙයක් තියෙනවා නම් ඒක ඔයාගේ කුස්සියේ උතුරෙන් හෝ ඊශාන දිශාවෙන් තියන්න. ඒකෙන් ඔයාට දියුණු වෙන්න පුළුවන් නව මාර්ග උදා වෙනවා. ඒ වගේම ඔයා නිතර ලෙඩ රෝග වලට මුහුණ දෙන කෙනෙක් නම් ඒ ලෙඩ රෝග වලින් සහනයක් ලැබෙන්නත් ඒ දේවල් බලපානවා. ඔයාගේ කුස්සියේ තියෙන රයිස් කුකර්, බ්ලෙන්ඩර්, oven, කේතල් සහ විදුලි උපකරණ තියන්න ඕන සුදුසු දිශාව වෙන්නේ ගිනිකොන දිශාවයි. වැරදිලාවත් ඔයාගේ කුස්සියේ ඊශාන දිශාවේ හෝ උතුරු දිශාවේ මේ දේවල් තියන්න එපා. එහෙම තියුවොත් ඔයාගේ නිවසේ නිතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කුස්සියේ තියෙන 3-5 හාල් වගේ වියලි ආහාර පළතුරු වගේ දේවල් තියාගන්න සුදුසු දිශාව තමයි දකුණු දිශාව, නිරිත දිශාව සහ බස්නාහිර දිශාව. ඒ දිශාවන් වල ඔයාගේ කුස්සියේ ආහාර තියලා තියුවොත් ඔයාගේ කුස්සියේ කවදාවත් ආහාර වලින් හිඟයක් වෙන එකක් නැහැ. කුස්සියට ආහාර සහ බඩු ගෙනෙන පුද්ගලයන්ගේ දියුණුව වැඩි වෙන්නත් මේක බලපානවා. වාස්තු විද්‍යාවට අනුව නිවසේ කුස්සියේ සින්ක් එක තියන්න සුබ දිශාව තමයි උතුරු දිශාව. රැට ඔයා නිදා ගන්න යද්දි කුස්සියේ සින්ක් එකේ ඉඳුල් සහ පිරිසිදු කරපු නැති වළම්පිඟන් තියලා යන්නත් එපා. ඒක ගොඩක් නරක පුරුද්දක්. මොකද ඒක නිවසේ දියුණුවට නරක විදියට බලපාන්න පුළුවන්. ඔයාගේ නිවසේ කැම මේසෙ තියන්න හොඳම දිශාව තමයි බස්නාහිර දිශාව. ඒ වගේම ඔයාට රාහුගේ හෝ කේතුගේ අපල තියෙනම් ඔයා කුස්සියේ ඉඳන් ආහාර ගැනීමෙන් ඒ අපලවල බලපෑම අඩු කරගන්න ඔයාට පුළුවන්. ඔයාලගේ කුස්සියේ බිත්ති පුපුරලා හරි ඉරිතල්ලා හරි තියෙනම් ඒවා ඉක්මනට හදාගන්න. මොකද බිත්ති ඉරිතල්ලා හරි පුපුරලා හරි තියෙනවා නම් ඒක ගොඩක් අසුබයි. ඒකෙන් ඔයාගේ මුළු නිවසටම වාස්තු දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් ඉක්මනින් කුස්සියේ බිත්තිය අලුත් වැඩියා කරගන්න. ඒ වගේම ඔයාගේ කුස්සියේ දොරක් තියෙනම් ඒ දොරේ ලොක් එක කැඩිලා හරි දොර අරිනකොට වහනකොට සද්ද ඇහෙනවා නම් හරි ඒ දේවලුත් අලුත් වැඩියා කරගන්න. වාස්තු විද්‍යාවට අනුව ඒ දේවල් වලිනුත් නිවසට අසුබ ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්.
ඕනෑම නිවසක කුස්සියක් තියෙන්න ඕන දිශාව තමයි ගිනිකොන දිශාව. නිවසේ කුස්සිය ගිනිකොන දෙස තිබුණම වාස්තු ශාස්ත්‍රයට අනුව නිවසේ දියුණුවට ඒක ගොඩක්ම බලපානවා. ඒ වගේම කුස්සිය නිවසේ උතුර නැගෙනහිර ඊසාන දිශාවේ තියෙන එක නිවසට ගොඩක් අසුබයි. ඔයාගේ ගෙදරත් කුස්සිය වැරදි දිශාවක නම් තියෙන්නේ. ඒක වෙනස් කරගන්න ඔයාට මේ වෙලාවේ පුළුවන්කමක් නැත්තම් අපි මේ කියන වාස්තු උපාය ඔයාට කරලා බලන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ කුස්සියේ වාස්තු දෝෂ යම් තාක් දුරකට අඩු කරගන්න පුළුවන්. ඔයාගේ කුස්සියේ දරලිප හෝ ගෑස් ලිප උතුර ඊසාන නැගෙනහිර දිශාවේ තිබ්බොත් ඒක ගොඩක් අසුබයි. ඒ නිසා ලිප තියෙන ස්ථානය ඉක්මනින්ම වෙනස් කරන්න. ඔයාගේ කුස්සියේ වාස්තු දෝෂ තියෙනවා නම් රැට ඔයා නිදාගන්න යද්දි රතු පාට ලයිට් එකක් කුස්සියේ ගිනිකොන දිශාවෙන් දැල්වලා නිදාගන්න යන්න. එහෙමත් නැත්නම් කුස්සියේ ගිනිකොන දිශාවේ රතු පාට පින්තූරයක් එල්ලන්න. ඒකෙන් ඔයාගේ කුස්සියේ තියෙන වාස්තු දෝෂ දුරු කරගන්න ඔයාට පුළුවන්. ඊට වඩා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔයාගේ කුස්සියේ ඉතුරු වෙන කෑම ගෙදර ඉන්න බල්ලෙක්ට හරි පාරේ යන බල්ලෙක්ට හරි කන්න දෙන එක. ඒකෙන් ඔයාගේ නිවසේ තියෙන වාස්තු දෝෂ දුරු කරගන්න ඒක ගොඩක් උපකාරී වෙනවා. ඉතින් අද අපි කියපු විදියට මේ දේවල් ඔයත් කරලා බලන්න උත්සාහ කරන්න. ටික දවසක් යද්දිම ඔයාට ඔයාගේ දියුණුව වැඩි වෙනවා කියලා ඔයාටම තේරෙන්න පටන් ගනී. වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අපේ channel එකත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ වටිනා කියන දේවල් ඔයාට හැමදාම බලන්න. අදට අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.